සාධු සාධු සාධු. හැම දිනාටම තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා අපේ මේ ජීවිතය කියන කාරණය පිළිබඳව. ජීවිතය කිව්වහම පින්වතුනි හැමදාම එකසේම එක විදිහට පවතින්නේ නැහැ. එක වෙනස් වෙන ධර්මතාවයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඔය අලබ්බනීය ඨාන සූත්‍ර දේශනාවේදී මේ ජීවිතය ආකාර පහකින් අපේ ජීවිතේ වෙනස් වෙලා යනවා. පළවෙනි එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ජරා ධම්මං මා ජීරති අලබ්බනීය ඨානං. ජරාවට පත්වෙන ජීවිතයක්. ජරාවට පත්වෙනවා කියන්නේ අපේ මේ හොඳට තියෙන අතපය ශරීරය දිරා යාම වයසට යාම අන්න ඒක තමයි ජරාව කියලා කියන්නේ. එතකොට මේ ජරාවට පත්වීම ගැන පිළිබඳව ශ්‍රාවකයා ප්‍රඥාවෙන් නුවණින් අවබෝධ කරගත්තාම ජරාව ඉදිරියේ ඒ කෙනාට නොසැලී ඉන්න හැකියාව ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ජරාවට පත් නොවන තාක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ තරුණ කාලය තුල ඒ තරුණ භාවය නිසා ඒ කෙනාට මදයක් හට ගන්නවා. ඒ තමයි යොබ්බන මදය. යෝන් මදය කියලා කියන්නේ. ඔන්න ඔය යෝන් මදය ඇති වුනහම ඒ කෙනාගේ ජීවිතේ විවිධාකාර අකුසල ධර්මයන්හි පැතිකඩ ඔස්සේ දුවනවා. අන්න එතකොට බොහෝසේ අකුසල් කරගෙන පාප ක්‍රියා කරලා ජීවිතයම අඳුරට හෙලාගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය පිළිබඳව යථාර්ථය. මම ජරාවට පත් වෙන කෙනෙක්. හැමදාම මේ තරුණ ජීවිතය මට තියෙන්නේ නැහැ. හැමදාම මේ තරුණ කාලය ගත වෙන්නේ නැහැ. දසන් වැටෙනවා. ඒ වගේම හැම රැලි වැටෙනවා. කෙස් පැහෙනවා. ඒ වගේම ශරීරයේ අශ්‍රීක වෙලා නිශ්‍රීක වෙලා යනවා. කවදා හරි අවසානයේ මරණයටපත් වෙනවා. ඕක තමයි සනාතන ධර්මය. කොයි කාටත්. ඒ නිසා දේශනා කළා ඔන්න ඔය ජරාවට පත් වෙනවා කියන කාරණය නැවත නැවත ජරා ධම්මෝම්හි ජරා ධම්මෝම්හි මම ජරාවට පත් වෙන කෙනෙක් මම ව්‍යාධියට පත් වෙන කෙනෙක් කියලා නිතර නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කොට වදාළා. එහෙම දේශනා කරනකොට පින්වතුනි මමත් වයසට යනවා නේද? මගේ ජීවිතයත් බොහෝ කල් පවතින්නේ නෑ නේද? කියන ඔන්න ඔය අප්‍රමාදය ඇති වෙනවා. එහෙනම් අප්‍රමාදයේ ඇති වුනහම අකුසලයේ ජීවිතයෙන් වෙන් වුනහම එතෙන්ට එන්නේ කුසල් දහම් සම්පාදනය. එනිසා ඔන්න ඔය ජරාවට පත් වෙනවා කියන කාරණය අපි නිතර දෙවේලේ මෙනෙහි කරන්න ඕන. ඒක මෙනෙහි කර කර අමුතු රෝදනාවක් හිතේ ඇති කරගන්නවා කියන එක නෙවෙයි. මමත් ජරාවට පත් වෙනවා. ජරාවට පත් වෙන කලින් යහපතක් කරගන්න ඕන. කුසලයේ මේ සිතකය හසුරවා ගන්න ඕන. දානයට, සීලයට, භාවනාවට, සීලයට, සමාධියට, ප්‍රඥාවට මේ ජීවිතය යොමු කරගන්න ඕන. අන්න එහෙම කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කර කර මේ ජීවිතය පිළිබඳව යථා ධර්මය අවබෝධ කරගන්න මේ ධර්මය තුලින් අපි වීරිය වඩන්න ඕන උත්සාහ ගන්න ඕන. අන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. ඒ නිසා අපි කවුරුත් ජරා වෙනවා කියලා කල්පනා කරමු. මමත් වයසට යනවා කියලා කල්පනා කරමු. අන්න ඒ කල්පනාව කවදා හරි දවසක නිවනින් නිවී සැනසෙන්න ඒකාන්තයෙන් ශ්‍රාවකයාට උපකාරක භාවනාවක් වෙනවා. ඒක විපස්සනා භාවනාවක්. ඒ නිසා මේ දහම් පරයය ජීවිතය පිළිබඳව තේරුම් ගන්න හැම දිනාටම සදෝපදේශයක් වේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දස බල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී තිරම් වහතු